හයි බොන්ඩ අපි මේ ඉන්නේ දිගනට ඇවිල්ලා පොඩි ගමනක් යමින් ගමන. ලස්සන ගහක් දෙක නතර කරේ. මේ මොකද ලස්සන. ලස්සනයි. අපි යන්නේ පොඩි ගමනක්. ඉතින් අපි යනවා අද කැම්පින් එකකට. කැම්පින් එකට කිව්වට ලයිට් අවුට් එකට තමයි. ඉතින් කට්ටියත් නතර කරගෙන ඉන්නවා. මේක වෙන නතර කරේ. යා ඉන්න. යමිගම කතා කරමු. අද ගමන කැම්පින් එක. පේනවද ලස්සන? මන් දන්නේ නැහැ පේනවද කියලා. වික්ටෝරියා ජලාශය තියෙන හරිය මේ. ඒ කඳු තියෙනවා. ගස් තියෙනවා. අර පැත්තට වහිනවා. කඳු ටික පේන්නේ නැහැ. ඉතින් මේ හරින් බැස්සා. කට්ටිය පොඩ්ඩක් උඩට ගියා. මම අස්සන පෙන්නම් කියලා. ඉතින් යන් පොඩ්ඩක් හවස් වුණා. මගදී වැස්සකට ආවුණා. පොඩි ප්‍රශ්නයක් වුණා. ඉතින් අපි යනවා කැම්පින් කරන්න. මම අර කිව්වා වගේ. රෑ වෙන්න කොහොම හරි වැස්සට කලින් කැම්පින් කරගන්න ඕනේ. කැම්පින් ගහගන්න ඉපයි. මොනවා කරන්නත් කලින් ලස්සන බලන්නත් ඉපයි. ඉන්න මේ ලස්සන බලව යම්මත් එක. ඔහොමයි අද අපි කැම්පින් කරන්න යන්නේ. ඔන්නෝක තමයි වටේ පිටේ තත්ත්වය. තව ලස්සන උඩට ගියම පෙන්නන්න. බලාගෙන යන්න ලස්සන. අපි අද ඉන්නේ කොහෙද කියලා ගොඩක් කට්ටිය දන්නව ඇති. හැබැයි දන්නේ නැති කට්ටියට එතන ගිහලා මම පෙන්නන්න කොහෙද කියලා. අපි බලමු. නුවර පහු කරගෙන එන්න ඕන. දිගන පැත්තට. දිගන පැත්ත කියන්නේ නුවර මයංගන පාරට ඇවිල්ලා එහෙම්මම අපි එන්න ඕන තෙල්දෙනිය හන්දියට. තෙල්දෙනිය හන්දියෙන් ඇවිල්ලා හොයාගෙන ඉන්න තියෙන්නේ. ඉතින් පේනවා වික්ටෝරියා ජලාශය ආපහු. ඊට පස්සේ ලස්සන කඳු ගොඩාක් පේනවා. මේ බලන්නකෝ. කුරුල්ලෝ කෑ ගහන සද්ද විතරයි. පහළ පේන්නේ මේ අපි ආපු පාර. ඒ පැත්තෙන් තමයි අපි ආවේ. මෙන්න මෙහි. මෙන්න මේ ලයින් එකෙන් මෙහෙම ඇවිල්ලා තමයි ආවේ. ඉතින් කට්ටිය වැඩ. දැක්කද?
පේනවද? වැහැලා. තන්නේ කරම කොළ පාටයි. මාර ලස්සන කොළ පාටක් තියෙන්නේ. පහළ තියාවා කරලා තියෙන්නේ. පැලෙන ගමන් තියෙන්නේ මේ. තාම පැල. මේක යායට තියෙනවා. පාට ලස්සනට පේනවා. ඔක. අර මං කිය අන්තිමට තියෙන ගෙවල් ටික කියලා නැති. ඔය ටික තමයි. අවුරුඩ යන්නේ. තියෙනද ලස්සන. කිව්වා වගේ ඔන්න උඩදීම හම්බුණා. දැන් දන්නවනේ තැන. මම හිතන්නේ මේ ගොඩක් කට්ටිය දන්න තැනක් තියෙනවා මේ. මේ ප්ලේස් එක දැක්කම ගොඩක් කට්ටිය මතක් වෙනවා ගිහින් තියෙනවා. මේ. පේනවද? මේ ගොඩක් ෆොටෝස් වලට මේ හිටපු ගහක්. මතකද? බලන්න වටපිටාව. දැක්කද? අද අපි කැම්ප් කරන්නේ වැවතැන්නේ. ඉතින් ඔන්න වැවතැන්නට ආවා. අද කවුරුත් නැහැ. බොහොම නිස්කලංකයි. මම හිතනවා මේ අපිට සාවධානව ඉන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ගිහිල්ලා බඩු මුට්ටිය ලැහැත්ති කරගෙන හොඳ තැනක් බලලා කැම්පින් සයිට් එකක් ගාලා අපි යමු. හරිම සීතලයි. මම හිතන්නේ කිලෝමීටර් 3ක් විතර වගේ ඇවිදගෙන ආවා. මානසික පොඩ්ඩක්වත් නැහැ. වටේ පිට දැක්කම වට්ටම ලස්සනයි. We've been living in sin so long, all the fields are gone. Fella stopped me on the street last night. කැම්ප් එකත් ගැහුවා. ගහලා ඉවරයි. මේ පොඩි චේන්ජ් එකක් දාගන්නත් ඕන. තේ එකක් බොන්නත් ඕන. ඊට කලින් ආව පොඩි බඩුවක් පෙන්නන්න. හරි ලස්සනයි. ඉතින් කොහොමද කියන්නේ? බල්ලම ඉන්නවද? මොකද කරන්නේ? බලමු. මේ චුට්ටක් සද්ද නැතුව හිටියොත් මේ ඇහෙනවා රැහියන්ගේ සද්දේ. ඒ වගේම මේ ඈතින් ඇහෙනවා මේ ලාවට පිරිත් කියන සද්දයක්. මම දන්නේ මේක ඇහෙනවද කියන්න. මේ ඇහෙනවා නම් එහුම්කන් දීගෙන ඉන්නකෝ. රැහියන්ගේ හඬ ඕනකට තෙරිය ඇහෙනවා. බලන්න වර පැත්ත. නන්න. කොහොමද? ලංකාවෙන් ඉර බැහැලා යනවා. හිත එළි වෙන්න මිනිස්සුන්ට නිදා ගන්න කියලා එයා බැහැලා යන්නයි කල්පනාව. තවත් පැත්තකට එළිය දෙන්න යනවා. හෙට උදේ නැගෙනහිරින් ඉර පායනකම් එයා යන්නේ. ඉතින් අසනයිද? බලන්නකො මේ පැත්තත් එක්ක. මේ හරිය දැන් බලාකුළුලින් වැහිලා තියෙන්නේ. හරිම නිස්කලංකයි. කිසිම කෙනෙක් නෑ අද ඇවිල්ලා මෙහි. මෙහින්දා තවත් ඇත්තටම පහසුයි. ඇත්තටම ලේසියි. අර ඈත බල්ල බුරුන සද්දයක් ඇහෙන්න වෙන මොකුත් ඇහෙන්නේ නෑ. පේනවද? අස්සනයිද? ඔහොම තමයි. අද ඉර බහැලා යන්නේ. ඉතින් ඉර බහැලා යනකොට අපි ආවයව තැන්නට කැම්පින් කරන්න. මොකද කතන්දරේ? හෙට උදේට
සන්රයිස් එක බලන්නත් ඕනේ. ඉතින් ඒ හින්දා මේ වැටි ඉවර කරමු. බලන්නකෝ. ලස්සනයිද? ඇස්සත් වයින් පේන්නේ නැහැ ඉච්චර. ඔක්කොට වලින් පේ එකක් දීලා ඊට පස්සේ වොෂ් එකක් දාලා කන්දු යන්න ඕන. එන වැස්සක් එනවා එළියේ. මේ එහෙනම් අපි ඒක බිලු. කැරට් කපනවා. ඔත්තික පැහැෙනකන් කරන්න වැඩකුත් නැහැ. කැරට් කපන්න පටන් ගත්තා. එලිමදිනේ. මේ වැස්ස එනවා කිව්වට වැස්ස තාම ආවේ නැහැ. ඒ හින්දා මේ තාම වොෂ් එකක් දැම්මේ නැහැ. එලිමදි. මේ ඊට පස්සේ හිතුවා මේ මට කන්න මොනවද හදාගන්නත් තිබේ. ඒ හින්දා නූඩ්ස් ගේන්න හිතුවා. ඊට පස්සේ නූඩ්ස් වලට කැරටුයි ලීසුයි විතරයි. ඊට තරම් ආවා ඉතින්. ඇවිල්ලා මේ වතුරක පහනකම් කැරට් කවනවා. හරි වතුරක පහනවා දැන්. නිස්කැෆේ එකක් ගාමු. එදක. නිස්කැෆේ එකක් හදාගත්තා. නිස්කැෆේ එකයි බිස්කට් එකයි කන ගමන් මේ කට්ටිය උයනවා. මාසීනේ. නිස්කැෆේ එක බීලා නූඩ්ස් හදලා වොෂ් එකක් දාලා හැම්බෙමු. එන. යස්. මේ කපන එක තමයි. නූඩ්ස් එක තිබ්බා. ඉතින් ටිකලා කින්න ඔක ඉවරනාට පස්සේ කැරට් තියෙනවා, ලීස් තියෙනවා. ටිකක් දාලා විතර ගත්තා. විතරක් දාලා ඊපස්සේ ඉතින් කන්නයි තියෙන්නේ. පැහැනකන් ටිකක් වෙලා ඉමු. අද දවසේම විද්දනේ. ප්‍රශ්න ගොඩකුත් වුණා. නගතට දිද්දි. කොහොමද ඉතින් ගමන යන්නේ බෑ. ඉඳ ආවා. කනකොට හම්බෙමු. චුට්ටක් සීතලයි. වියාගත්තේ කන්න ඕන නිවෙන්න කලින්. ඒ කාලා වොෂ් එකක් දාන්න යන්න ඕන. පහළ තියෙන වොෂ් එක. රමේෂ් අයියා ඇවිල්ලා කිව්වා වතුර හොඳයි කියලා. අද කට්ටියත් අඩු එකේ මේ ඉක්මනට ගිහලා වොෂ් එකක් දාගෙන ඉන්න ඕන. කාලා වොෂ් එකක් දාලා පස්සේ හම්බෙමු නිදා ගන්න කිට්ටු වෙලා. එන. කමු. දැන් දින නිදා ගන්න. හෙට උදේම නැගිටලා සන්රයිස් එක බලන්නත් ඕන. එහෙනම් නිදාගමු. මද්දුත් ටිකක් ඉන්නවා. වහලා මේ එන හෙට උදේ හම්බෙමු. මටි පිට ඔක්කොම හොඳටම කළු පාටයි. තරුත් නෑ බලන්න. වික්ටෝරියා ඩෑම් එකයි මේ පැත්තේ තියෙන ලයිට් ටිකයි පේනවා. ඒ කැමරාවකට ඒක හොඳට එච්චර පේන්නේ නෑ. ඒ හින්දා ඒක පෙන්වන්න විදියක් නෑ. නිවාඩු වෙලාවක නිස්කලංක වෙලාවක ආවොත් ඉඳලා යන්න. ඒ ඔක්කොම බලන්න පුළුවන්. එහෙනම් හෙට හම්බෙමු. හැමෝටම good night. Good morning. ඔන්න ඒවත් අන්නට උදේ වෙලා. ඊයේ හොඳට නිින්ද ගියා. වහී කියලා බලාපොරොත්තු වුණාට වැස්සේ නෑ. ඒකත් ඒක අතකට හොඳයි. නැත්තම් මේ සුන්දරත්වය බලන්න වෙන්නේ නෑනේ. අපි බලපු හැටියට මේ පැත්තෙන් තමයි සන්ෂයින් එක එන්නේ. අර පැත්තේ වලාකුළුත් එක්ක ලස්සනට පේන වලාකුළු යටින්.
වික්ටෝරියා ජලාශය තියෙනවා පේනවා. එපිටට පොඩි වෙහි මන්දාරමක් තියෙනවා. ඉතලා හිටලා කුණු ගහනවා. උදේ හරි ලස්සනයි. යන් ඒ පැත්තට බලන්න. ඉතින් ඔන්න ඔහමයි. දෙවතැන්නටත් එළි වුණා. හරි අපි යන් පැත්තට බලන්න. ඉන්න. දැක්ක නේද? ඒක තමයි ලස්සන කියන්නේ. මේ පැත්තට වලාකුළු ඇවිල්ලා නේ. කොහමද? view එක. ඔය බලන්න මෙහෙට වෙන්න ඕනි ඉතින්. අර පැත්තට යා. කෝපියක් හරි තේ එකක් හරි බොන්නත් ඕන. උදේ කෑම හදා ගන්නත් ඕන. ඊට පස්සේ ආපහු මේ යන්නත් ඕනේ. ඊට කලින් තව පෙන්නන්න දේවල් ටිකක් තියෙනවා. ඒව තැන්නට ආපුවාම වැවක් නැතුවත් බෑනේ. එහෙනම් වැවක් තියෙනවා බලන්න පොඩි එකක්. පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා බලන්න. ඒ ටිකත් බලමු. කොටම කලින් මොනකට හොදගෙන. පොඩ්ඩක් උණුසුම් වෙලා එමු. එහෙනම් මම ඒක ටික කරගෙන එන්න. ඇවිල්ලා අපි ආයෙමත් හම්බෙමු. සීතල යන්නත් එක්ක නිස්කැෆේකුයි බිස්කට් එකකුයි. වටේ පිටියේ බලලා උදේට කන්න ආවා. උදේට කාලා ඉවර වෙලා මේ ඔය නොදකපු ටික ආපහු බලන්න යා. එහෙනම් කමු. කිරිබත්තක් තියෙන්නේ. පැත්ත කරලා කෑවනම් කන්න පුළුවන්. මේ වගේ තැන කරලා කිරිබතක් කනවා කියන්නේ සෑහෙන හොඳ කෑමක්. ඉතින් මේ කාලි ඉවරලා මිනිස්සුරේ යා. එන අපට අවසරයි. අවසරයි good morning. බලන්නකෝ. රමේෂයි ආවා. මේක නඩත්තු කරන්නේ මේක බලාගන්නේ. යා. මේ සුද්ධ කරගෙන යනවා. එයාගේ යුතුයකම නම් එයා කරනවා. පුළුවන් තරම් ආපුවාම තමන්ට අවශ්‍ය බඩු ටික අරන් ඇවිල්ලා ඉතුරු ටික අරන් යන්න. විසික් කරන්නේ නැතුව මේක තව කෙනෙකුට ඇවිල්ලා පාවිච්චි කරන්න දෙන එක තමයි කරන්න පුළුවන් හොඳම දේ. ඕක තමයි ඉතින්. ඒ කට්ටිය යුතුයකම කරනවා. අපි යුතුයකම කරා නම් මම හිතනවා මේව තවත් ලස්සනට තියෙයි. තව ගොඩාක් කාලයක් මේක හැමෝටම බලන්න පුළුවන් වෙන්න මේක තියලා යන එක තමයි හැමෝගෙම යුතුයකම. ඇවිල්ලා දාලා යන ඒවා. ඒක කොච්චර යුතුයද නැද්ද කියන එක තීරණය කරන්න ඕන. එන කට්ටියම තමයි. තමයි ඉතින් කතන්දරේ. මේ අපි ආවා මේ නැවතන්නේ මේන් ගේට් එක පැත්තට. ඉතින් මෙතෙන් තමයි එන්නේ අපි. මෙතනින්
මම එනකොට මේ පැත්තේ තියෙනවා මේ වොෂ්රූම් වතුර ඒ ටික ගන්න පුළුවන් මේ ඔය හරි ඔය කට්ටිය දැනටත් ගන්නවා. මේ වතුර ප්‍රශ්නයක් නැහැ. වතුර හොඳයි. හොඳ වතුර මේ කිවුල් වතුර එහෙම නෙවෙයි. වතුර හොඳටම හොඳයි. මේ බොන්න පුළුවන්. ඒ ප්‍රශ්නයක් නැහැ. මෙතන තියෙනවා මේ මම රමේෂ් අයගෙන් ආපුවම කිව්වේ මේක සුද්දගේ බංගලාව කියලා. ඒක විනාශ කරලා දාලා. එක යුගයකදී වෙච්ච දේවල් තමයි. හැබැයි එහෙමයි ඉතින්. ඒක එහෙම ඉවරලා තියෙනවා. මේ බලන්නකෝ. මේකේ ලොකුවට එහෙම බිත්ති හදලා තියෙනවා. දැන් ඉතින් ගරා වැටලා. කැඩුවට පස්සේ ආයි හදන්න උත්සුක වෙලා නැහැ මං හිතන්නේ. නේ. වැඩි හරියක් ගල් තමයි. දැන් ඉතින් කැලේට තමයි. ඔහොම වෙලා නැති වෙලා යයි. පේනවනේ. වාසනාවන්ත ඇත්තෝ. හොඳ සීතලේ හොඳ තනකොළ කාගෙන ඉන්නයි තියෙන්නේ. අපි ගිහින් එන්න. අපි ඉතින් මේ වටේල යන්න ඕනේනේ. ඉන්න බෑ. මේ කතන්දරේ. හාලු යන්නලු. කොහොමද? මෙතනින් හැපැත්ත බලපුවම පේනවා මේ වැව එකක් සුද්දා ඒ කාලේ කරපුවක් කියලා තමයි කියන්නේ. ඒක કૃතිම වැවක් කියලා කියන්නේ. මෙහි තිබුණු තේවත්තු වලට ඕන කරන වතුර ගන්න තමයි මේක ඉදී කරලා තියෙනවා කියන්නේ. හැබැයි ලස්සනයි. මේ තියෙන්නේ වැව. ඔය අතපේ තමයි මේක හින්දා තමයි මේකට මේ නම හම්බෙලා තියෙන්නේ. වැව තැන්නට. මේකේ නාන්න එපා කියලා තමයි හමේෂා කිව්වේ. නාන්න හොඳ නැහැ කියලා. තියෙන වතුර එච්චර හොඳ නැහැ කියලා නාන්න තරම්. මේ ඇරෙන්න. ඉතින් ප්‍රශ්නයක් නෑ. මාළු ඉන්නවලු. අනික මේකේ ඇතුලේ තියෙන මඩ ගොඩක් එරෙනවා කියලා කියනවා. ඒ හින්දා ඔකට බහින්න නැතුව ඉන්න එකලු හොඳම. මේ ඉස්සර මේ තිබිලා තියෙන පාරක් මේ තියෙන්නේ. දිගටම යන වතෙන්ට යනකම්. ඔය දැන් ඉතින් පාවිච්චි වෙන්නේ නැහනේ. ඒ හින්දා ඒවා භාවයට ගිහිල්ලා. දාන වටපිටාව කොහොමද කියලා. ඉතින් යවතන්නට සමුදීල යන්න කියන්නේ. ඔයාලත් මෙහෙ එන්න. හැබැයි මේ ඇවිල්ලා බලලා යන්නම නෙවෙයි. පුළුවන් නම් ඉඳලා යන්න. මේකට ආය කිරීමක් කරනවා. රමේෂ් අය කියපු විදිහට 8 දෙනෙකුට 2500ක වගේ ගාණක් ගන්නවා මෙහි රැයක් ගත කරන්න. මම අර මුලින් කිව්වා වගේ වතුර හොඳයි. ටොයිලට් පහසුකම් තියෙනවා, වැසිකිලි පහසුකම් තියෙනවා. ඒ හින්දා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හින්දා එන්න. ඇවිල්ලා බොහෝම කාරුණිකව ඉල්ලා සිටිනවා.
මේක ජරා කරන්නේ නැතුව මේක සවුත්තු කරන්නේ නැතුව තමන් අරන් එන ටොපි කොලේ කඩදාසි කොලේ හරි ගෙදර අරන් යන්න ආපහු. මොකද ඒක මෙතෙන්ට එන තව කෙනෙකුට ලොකු උපකාරයක් වෙයි. අනික මේවා රැකෙන්න ඕන පරිසර පද්ධති. ඒ හින්දා එහෙම තියලා තමන්ගේ මතක විතරක් මෙතනින් අරන් යන්න. අපි වැවතැන්නට සමු දෙන්නයි යන්නේ. මම රමේෂගේ නම්බර් එක කොහෙන් හරි දාන්න. මේ කොහෙන් හරි දාන්න. පුළුවන් වෙලාවක රමේෂා කන්ටැක්ට් කරගෙන මෙහාට එන්න. මේ ගොඩක් ලස්සනයි හවස් වරුවට. ඒ වගේම පාන්දරට ගොඩක් ලස්සනයි. පැහැදිලි අහසක් තියෙනවා නම් තරු බලන්න කියාපු තැන. ඉතින් වැවතැන්නට සමු දෙන්න යන්නේ. මේ වෙවලන් ඉඳගෙන මේ බලන්නකෝ. හරිම ලස්සනයි. අපේ ගමන් සගය ඉන්නවා. මං යනක නතර කරගෙන. ඉතින් අපි යන්න එපයි. මේ මං කිව්වේ පුළුවන් වුණොත් එතෙන් එන්න කියලා. කොහෙද දන්නවද? අපි ආවා මේ වික්ටෝරියා වේල්ල බලන්න. එතන වේල්ල බලන්න කියන්නේ එතන තියෙනවා මේ බලන් දෙන්න තැනක්. එතනට ආවා. එතනට එන්න විශේෂ අවසරයක් ඕනේ නැහැ. එතන view point එකක් තියෙන්නේ. එතනට ඇවිල්ලා මේ බලන්න පුළුවන්. මම පෙන්නන්න. මේ විස්තර බලන්න ඕනද? ඕනේ නැහනේ. 1985 4.12 සම්පූර්ණ වියදම රුපියල් 10,08,900යි. දැන් ආධාර තියලා තියෙන එක්සත් රාජධානිය. ඊට පස්සේ මේකේ වේල්ල දෙවක් ආරුක්කු වේල්ලක් තියෙන්නේ. උස මීටර 122යි. මුහුණට දිග මීටර 520යි. මේක පිටාර මට්ටමේ උස මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 438යි. මේක රැඳවුම් ධාරිතාවය තියෙනවා ඝන මීටර් 10,222ක්. ඉතින් පෝෂක ප්‍රදේශයේ වර්ග කිලෝමීටර් 1891ක්. මේක තියෙන උමගේ දිග කිලෝමීටර් 5.4ක්. විස්කම්භය මීටර් 6.2ක්. ඉතින් ඔහොම තමයි විදුලි බලාගාරයේ තල භවන සංඛ්‍යාව තියෙනවා 3ක්. උපරිම කාර්යක්ෂමතාව මෙගාවොට් 210ක්. වාර්ෂික විදුලි ධාරිතාවය ගිගාවොට් පැය 700ක්. ඉතින් එච්චර පවර්ෆුල් තැනක් තමයි බලන්න යන්නේ. යන් ගිහලා බලමු. වැවතැන්න පැත්තට ආවොත් මෙතෙන්ටත් එන්න අමතක කරන්න එපා. ගොඩක් කට්ටිය මේ වගේ තැන් වලට එන්නේ නැහැ. හැබැයි මේකේ ලස්සන බලන්න මේ වගේ තැනකට එන්න ඕන. මේ පැත්තට එන්න. ඇවිල්ලා බලන්න. හරි ලස්සනයි. වික්ටෝරියා වේල බලලා යන්න. අර පැත්තේ වහින්න එන්නේ. වහින්න කලින් අපි මෙහෙන් යන්න ඕන. ඉතින් එහෙනම් අවසරය සමුගන්න. ආයෙත් දවසක අපි ආපහු හම්බ වෙමු. මේකත් බලාගෙන මම ඔයාලගෙන් සමුගන්නවා.